අපි ලියාගමු කීටෝන ගැන මෙහෙම. කීටෝන දුක් පැත්තකින් දාගමු. ඒතකොට බලා ගන්න. අපි ලියාගමු කීටෝන ගැන මෙහෙම. කීටෝනයක් යනු ඇල්කිල් හෝ ඇරිල් කාණ්ඩ. කීටෝන යනු ඇල්කිල් හෝ ඇරිල් කාණ්ඩ. දැන් දන්නවා ඇරිල් කාණ්ඩ කියන්නේ බෙන්සීන් කෙනෙක් සම්බන්ධ වෙච්ච කෙනෙක්. ඇල්කිල් කියලා කියන්නේ CH3 CH2 කියන හයිඩ්‍රෝකාබනයක් සම්බන්ධ වෙච්ච කෙනෙක්. හරි. කීටෝන යනු ඇල්කිල් හෝ ඇරිල් කාණ්ඩ වලට මැදි වූ කාබොනිල් කාණ්ඩයකින් වරහන් අතර මෙන්න මෙයා දාගන්න. කාබොනිල් කාණ්ඩයකින් සමන්විත සංයෝග වේ. කාබොනිල් කාණ්ඩයකින් සමන්විත සංයෝග වේ. හරි. අපි දාගමු එතකොට කීටෝන කීපයක් CH3 C double bond O CH3 බලන්න. කලින් උනේ මොකද? ඇල්ඩිහයිඩ් මේ C double bond O කැලේ හිටියේ කෙළවරක. අන්න කෙළවරක ඉන්නකොට තමයි අපි කියන්නේ කවුද? ඇල්ඩිහයිඩ් මෙයා C double bond O කැලේ ඉන්නේ කෙළවරක. එයා ඇල්ඩිහයිඩ්. දැන් මෙතන මොකද වෙන්නේ? C double bond O කැලේ මෙන්න මේ කැලේ ඉන්නේ CH3 දෙන්නෙක්ට මැදිව. ඒ කියන්නේ ඇල්කිල් කාණ්ඩ දෙකකට මැදිව. අන්න එතකොට අපි කියනවා මෙන්න මේ සංයෝග කොටස මෙන්න මේ ක්‍රියාකාරී කාණ්ඩ කොටස නම් මොකද්ද? කීටෝනයක්. එතකොට මෙයා කීටෝන. හරිද? තව කීටෝනයක් ඉන්න පුළුවන් CH3 C double bond O CH2 CH3. ඒත් හරිනේ. දෙපැත්තෙන්ම කාබන්ල දෙන්නෙක්ට වට වෙලා C double bond O කැලේ ඉන්නවා නම් මැදට වෙලා අන්න එයා කීටෝනයක්. තව එකක් අපි බලමු. මේ බලන්න බෙන්සීන් කෙනෙක්ට සම්බන්ධ වෙලා නේද ඉන්නේ. බෙන්සීන්ගේ මෙතන තියෙන කාබන්ට තමයි මෙයා සම්බන්ධ වෙලා ඉන්නේ. බෙන්සීන්ගේ කාබන්ටයි මේ CH3ටයි මැදි වෙලා තමයි මෙන්න මේක ඉන්නේ. අනේ. තේරුණාද? එතකොට ඒත් ඉන්නේ ඇල්කිල් කාණ්ඩයකටයි ඇරිල් කාණ්ඩයකටයි මැදිව. ඒත් එයා එතකොට කීටෝනයක් මැදි වෙලා ඉන්නේ කාබොනිල් කැලේ. හරි. අපි යම් මෙයාගේ පොදු අණුක සූත්‍රය බලන්න. පොදු අණුක සූත්‍රය බලන්න මේ කාබොනිල් කාණ්ඩය අර ඇල්ඩිහයිඩ් හිටිය වගේමයි නේද? ඇල්ඩිහයිඩ් හිටිය කෙලවරට දැන් ඉන්නේ මැද. ඒක මොකද්ද වෙන්නේ? H දෙන්නෙක් වෙනකොට මේ කාබන් බලන්න මේ ඔක්සිජන් නැති වුණා නම් ඒ වෙනකොට ඇල්කේනයක් වෙන්න ඉන්න තිබ්බ නේද? H දෙන්නෙක්. H දෙන්නෙක්ට ඉන්න තියෙන chance එක නැති කරලා නේද මේ ඔක්සිජන් සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ කියන්නේ මොකද්ද? ඇල්කේනයක පොදු අණුක සූත්‍රය උන CnH දෙකයි N ධන දෙකෙන් H දෙන්නෙක් අඩු වෙලා ඒ වෙනකොට ඔක්සිජන් කෙනෙක් කැවිලා. H දෙන්නෙක් අඩු නම් මේ දෙකයි N ධන දෙකේ ධන දෙක නෑ. උන දෙකයි. CnH දෙකයි. ඒ වෙනුවට ආවා ඔක්සිජන් කෙනෙක්. ඔන්න එහෙනම් කීටෝනේ පොදු අණුක සූත්‍රය. හරිම ලේසි විදිහට නම් බලන්න වැඩේ කරගෙන යන්න පුළුවන් අපිට. කීටෝන කියන්නේ කවුද? ඔන්න එයාගේ පොදු අණුක සූත්‍රය.